වැඩ ඉවරනම් බලමු. හොඳේ. දුවගෙන යන ඔය ඇතෙන්ට අපි එනවා කැමරා එකේ. ඕකේ. Right, two. Way back. Come done. Done, come done. හිත ගැස්සුවදා කෙල්ලේ මේ මුළු ලෝකෙම මට ලැබුණා වගේ සත්තයි මට දැනුණා කෙල්ලේ හිත ගැස්සුවදා කෙල්ලේ මේ මුළු ලෝකෙම සත්තයි මට දැනුණා කෙල්ලේ සාගර තරමට මං ආදරේ බව ඔය ඇස් ඉදිරියේ ඉඟි කෙරුවේ ආදරයෙන් මගේ තුරුලට ගන්නයි කට් ඕකේ හලෝ මිස්ටර් මන් ඩිරෙක්ටර් චිත්‍රපටිය මම හිතන්නේ අතිසාර්ථක චිත්‍රපටියක් කරගන්නට මා දරන වෑයමට මට උදව් කරන්නට මේ චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කරන්නේ ලංකාවේ ජනප්‍රියතම නිෂ්පාදකවරයෙක් එම කිව්වොත් අරෝස් ප්‍රනාන්දු මැතිතුමන් ආචාර්ය අරෝස් ප්‍රනාන්දු මැතිතුමන් මේ කටයුත්තට පුදුම විදිහේ සහයෝගයක් දෙනවා මම හිතන්නේ එතුමා මේ වෙනකොට චිත්‍රපට 8ක් නිෂ්පාදනය කළා තියෙනවා මේක 9 වෙනි නිෂ්පාදනය මට හරි ආඩම්බරයි ඒ හැම චිත්‍රපටයකටම වඩා මම හිතන හැටියට පුදුමාකාර විදිහේ මේ චිත්‍රපටය කෙරේ විශ්වාසයක් තියගෙන ඉන්නවා ඒ විශ්වාසය වචනයකින්වත් පළුදු නොකර ලස්සනට මේ චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ පසුපසින් ඉන්නවා අපේ දේශමාන්‍ය ආර්.පී. තිස්ස මහතා, ඒ වගේම ආචාර්ය චම්යන් බණ්ඩාර මෙනවිය. ඒ දෙදෙනාගේ සහයෝගයත් මට පුදුමාකාර විදිහට ලැබෙනවා. මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ අපේ කලා ලෝකයේ සිටින කලාකරුවන්ගෙම අඩුපාඩු. ඒ අඩුපාඩු මේ චිත්‍රපටය බලලවත් හැදුවොත් හදාගත්තොත් මම හිතනවා කලාව ඉදිරියට ගෙන යන්න හොඳ ශක්තියක් ධෛර්යයක් ලැබෙනවා. ඒව නැත්තම් මේ කලාව අගාධයට යනවා. මම මේ කතාවෙන් කියන්නේ ඒ ටිකමයි. මේ කලාව බේරගන්න කලාකරුවනුත් ප්‍රේක්ෂකයනුත් හැම කෙනෙක්ම එකතු වෙලා ජනතාවත් එකතු වෙලා කලාව ලස්සන ගමනකට ගෙනියන්න මේ ආදර්ශමත් මේ චිත්‍රපටය තුලින් අවස්ථාව උදා කරගනී කියලා විශ්වාස කරමින් යුතුව මේ මගේ හලෝ මිස්ටර් මන් ඩිරෙක්ටර් චිත්‍රපටයේ කැපිලිටි එක බලලවත් ලස්සනට හොඳ අනාගතයක් ගෙනියන්න සියලු දෙනාට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම මේ මොහොතේදී ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. මේ මුළු ලෝකෙම මට ලැබුණා වගේ සත්තයි මට දැනුණා අවුරුදු 3ක කාලයකදී මම චිත්‍රපට 8ක නිෂ්පාදනයේ යෙදුණා. මේ මගේ 9 වෙනි චිත්‍රපටය. මෙය කීර්ති බණ්ඩාර මහත්මයාගේ අධ්‍යක්ෂණයකින් අපේ ලංකාවේ ඉන්න ප්‍රධානතම විකට ශිල්පියෙක් කිව්වොත් ඒක හරි ටෙඩිසර් කුරේ මහත්මයාගේ ප්‍රධාන චරිතයෙන් මෙම චිත්‍රපටයේ තිරගත කිරීම දැන් මේ දවස්වල කෙරීගෙන යනවා හොරණ පානදුර ඒ වගේ පළාත්වල. ඇත්තටම මේ චිත්‍රපටේ මම එක විශේෂ දෙයක් දකිනවා මම කරපු අනිත් චිත්‍රපට 8ත් එක්ක සැසඳුවාම. මොකද මේක
අපි යම්කිසි විදියක පර්යේෂණාත්මක ගවේෂණයක යෙදෙනවා කියලා කිව්වොත් හරි. මොකද අපි මම කරපු චිත්‍රපටවලත් ගණනාවක අපේ සමහර විශාල බජට් තිබුණා. අපි ගොඩක් වියදම් කළා කරා. ඒ වුණාට අපි බැලුවා චිත්‍රපටයක් කරද්දී අපි කොහොමද අවම මුදලකින් හොඳම චිත්‍රපටයක් කරන්න කියලා. ඒක මේකේ මාත් එක්ක මේ සමග සහභාගී වෙන සම නිෂ්පාදකවරු වෙන ආචාර්ය ආර්.පී. තිස්ස මහත්මයා සහ ආචාර්ය චම්මි මෙනවිය අපි මේ ගැන සාකච්ඡා කරා කීර්ති බණ්ඩාර මහත්මයාත් එක්ක මේක කොහොමද අපි මේක අලුත් දෙයක් අලුත් විදියකට මේ අඩු වියදමකින් හොඳ චිත්‍රපටයක් කරන්න කියලා. ඒ අනුව මම හිතන්නේ මේ චිත්‍රපටය නිම වෙද්දී මේ චිත්‍රපටය හදන්න ගියපු මුදල මම හිතන්නේ කිසිම කෙනෙකුට විශ්වාස කරන්න බැරි වෙයි. ඒ වගේ හිතා ගන්න බැරි අඩු මුදලකට තමයි මම අපි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. හැබැයි එකම පැහැදිලිවම කියන්න ඕනේ ලංකාවේ තියෙන දර්ශනීය තල ගණනාවක්ම ලංකාව වටේම තියෙන දර්ශනීය තල ගණනාවක් වගේම මෙම චිත්‍රපටයේ ජ්‍යෙෂ්ඨ නළු නිළියන් ගණනාවක්ම මේක නිරූපණය කරනවා. ඉතින් මම හිතනවා මේ අපේ දරන මේ ප්‍රයත්නය සාර්ථක වෙයි කියලා. ඒ වගේම මේක අලුත්ම අත්දැකීමක් වෙයි ප්‍රේක්ෂකයාට. මොකද අනිත් චිත්‍රපටි වලට වඩා මේක වෙනම විදියකට තමයි රූගත කෙරෙන්නේ. රූගත කිරීම වල ඉඳලා ඒකේ තිර නාටකය ඒ හැම දෙයක්ම වෙනස් විදියකට වෙනස් මාදිලියකට තමයි අපි ඒක මේ සැලසුම් කරලා තින්නේ. ඉතින් අපි මේක තව අවුරුද්දක් යන්න කලින් මාස 6කින් වගේ අපි මේක තිරයට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඔබ සැම මේක බලලා රස විඳි මේකේ සාර්ථකත්වයට උඩ මම හිතන්නේ ඉදිරියේදී අපිට අපේ ලංකාවේ චිත්‍රපටි ක්ෂේත්‍රයේ තවදුරටත් නගා සිටවන්න පුළුවන්. අපි ලොකු වියදම් කරලා ලොකු චිත්‍රපට කරනවා වෙනුවට සැලසුම් කරලා යම්කිසි සාධාරණ විදියට යම්කිසි ඒකට හරියන ඇත්තටම චිත්‍රපටයක අපි වියදම් කරපු ගාන අපිට කව කරගන්න පුළුවන් වෙන බජට් එකකට කරගන්න පුළුවන් චිත්‍රපටි අපි ඉදිරියට හදන්න ක්‍රමවේදයක් මේ තුලින් අපිට ඉදි කිරීමට හැකි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගානේ මට ඕනේ මේකයි. තුන්දලා මේ බලන්න. දැන්ට දාගෙන තියෙන්නේ අපි අගෝස්තු 13 වෙන්න හැනේ කියලා. ඉතින් ලොකු ප්‍රශ්නයක් ඒකත්. අනේ අපි අවුරුදු 25ක්. මේ පිළිවෙලට අපි මොනවද දෙයක් කරපු කියලා මම තමයි යෝජනා කරේ. වැල්ල අපි අනි. මම මේක පොඩි අභියෝගයක් දකිනවා මේ චිත්‍රපටිය. මේ චිත්‍රපටිය මම පහුගිය කාලෙම චිත්‍රපටි කරන්න ඉස්සෙල්ලා මම කතාව දෙබස් කියවලා ඉවරලා මට ගැළපෙනවා නම් විතරයි මම රංගපානේ මුදල් කොච්චර දුන්නත් කියලා කරන්නේ හොඳ මට හරි හිතට අල්ලන්න නැත්නම් කරන්නේ නැහැ. ඉතින් මෙතන මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා. මෙතන ડોક્ટર ආරෝෂ චිත්‍රපටි කීපයක් නිෂ්පාදනය කළා ශ්‍රී ලංකාවේ විශිෂ්ට නමක් තියාගත්ත නිෂ්පාදකවරයෙක්. ඔහු කලාවට හරි කැමතියි. ඔහුට ඕන වෙලා තිබුණා පොඩි පරිේශනයක් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. ඔහු ඉතාමත් ඉහළින් සල්ලි වියදම් කළ චිත්‍රපටි හදපු කෙනෙක්. ඔහුට ඕන වුණා මේ ඉතාමත් අඩු මුදලකින් චිත්‍රපටියක් හදන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ මේ වියදම් අසීමිත විදියට වියදම් කරන්නේ නැතුවත් චිත්‍රපටියක් කරලා මිනිසුන් අතරට යන්න පුළුවන්ද කියලා. ඔහු මාත් එක්ක සාකච්ඡා කරාම මමත් ඔහුත් එක්ක එක දෙයකට එකඟ වුණා. මොකද අපි හිතමු ලංකාවේ තියෙන ලියලම දක්ෂම නළුනියන්ව දාලා අපි හිතමු හෙලිකොප්ටර් ෂොට් දාලා ප්ලේන් යනවා කෝච්චි හැමෙම දාලා අස්සෙ අරගෙන විශාල වියදමක් දරලා චිත්‍රපටියක් කරත් ඒකේ හොඳ කතාවක් දෙබස් නැත්නම් මිනිසුන්ට කම්මැලි බලන්නේ නැහැ. අන්න ඒක අපි දෙන්නම කතා වුණා. ඉතින් මෙතනදී අපි බැලුවා ඔහු කල්පනා කරා කීර්ති බණ්ඩාරගේ ළඟ හොඳ කතන්දරයක් තියෙනවා කියලා කරමු කියලා. ඊපස්සේ මම කිව්වා මට මෙතන ඕන වුණේ අඩු වේදමකින් චිත්‍රපටියක් කරන්න පුළුවන්ද කියන එකට දායක වෙන්න. ඉතින් මම හිතන හැටියට ડોક્ટર ආරෝෂ කියන විදිහට ඉතාමත් එතුමාට හිතා ගන්න බැරි තරම් අඩු වියදමකින් තමයි මේ චිත්‍රපටිය කරන්නේ. අඩු වියදමින් කරනවා කියලා එතුමා රංගපාන නළුනිලියන්ටවත් පහසුකම් අතින් අඩු කරේ නැහැ. ඒ සැලකිලි ඔක්කොම කරා. අනවශ්‍ය වියදම් යන්නේවා තමයි ඔහු කපායරලා බලන්නේ. ඉතින් මේක එක්තරා පරිේශනාත්මක චිත්‍රපටියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අතරම මේ චිත්‍රපටියක් මෙහෙම අධ්‍යක්ෂණය කරලා රූගත කරන එක මට පළවෙනි අත්දැකීම. නමුත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අධ්‍යක්ෂක
කීර්ති බණ්ඩාර මැතිතුමාට බොහොම හොඳ කළමනාකරණයක් කරලා කට්ටිය ඔක්කොම එකතු කරලා මේ වැඩේ කරන ගමන් ඒ වගේම මේ අපේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටි ගොඩාක් නිෂ්පාදනය කරපු අපේ ආචාර්ය අරුෂ පෙනන්දු මැතිතුමාට මම විශේෂම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමාට අපිට අර කැප්ටන් කූල් තමයි කියන්න වෙන්නේ. බොහොම නිහඬව අපි ඔක්කොම එකතු වෙලා බොහොම කූල් එකේ මේ චිත්‍රපටි ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්නේ චිත්‍රපටි සංස්ථාවේ ආචාර්ය ආර්.පී. තිස්ස මැතිතුමා අපේ සහෝදරයෙක් වගේ එතුමා ඇතුළු මොකද අපි මේ මට තියෙන අත්දැකීම් එක්ක මේ කණ්ඩායම එක්ක වැඩ කරනකොට මම ගොඩාක් සතුටු වෙනවා මේ ඡායාරූප වීඩියෝ ගත කරන මේ කණ්ඩායම මම හිතන්නේ මේ මෑත කාලයක මේ චූටි විහිළුවක්වත් කරලා තරහ වෙන්නේ නැති වෙන්න බොහෝම සමගියෙන් වැඩ කටයුතු කර හොඳ කණ්ඩායම් හැඟීමක් තිබුණා. අපි ඔක්කොම නල්නිලිය විශේෂයෙන්ම ටෙන්ෂන් කුරිය මැතිතුමා ඇතුළු හැමදෙනාම. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ දැන් පහුගිය කාලේ මහා වැස්සක් ආවා. මේ ඉන්න මල්වත්තත් එක්කම මේ වෙලා ගියා. මහා පෑවුමක් ආවා. අර පැත්තේ ශාලාවක් ගිනි ගන්නවා. තව පැත්තක තවත් කරදර දෙනවා. ඉතින් මේ ඇත්තට මේ ලංකාවේ ඉන්න දෙමාපියෝ වගේම තාරුණ්‍යයත් මේ ඔළුව පිරලා පීඩනයකින් ඉන්න වෙලාවක මම හිතනවා සම්භාව්‍ය ගණේ චිත්‍රපටියකට වැඩිය මේ මනස සැහැල්ලු වෙලා මේ චිත්‍රපටිය බලලා එළියට එනකොට මොන හරි ගැටලුවක් තිබුණා ඒකත් නැතුව හොඳ හිනහ වෙලා ගෙදර යන්න සන්තෝෂ වෙන්න පුළුවන් චිත්‍රපටියක්. මොකද මේක අවසානයේ දක්වාම මම හිටපු නිසා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද චිත්‍රපටියක් ඇතුලේ චිත්‍රපටියක් තියෙන්නේ. කුතුහලයකුත් තියෙනවා, සිනහ වෙනවා. මම හිතන්නේ ජීවිතේම අපි හිතන්න ඕන සතුට තියෙන්නේ ක්‍රියාවලියක අවසානයේ නෙමෙයි ඒ මොහොතේ. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටිය චිත්‍රාගාරයට කවුරු හරි ඇවිල්ලා බැලුවොත් තව පාරක් බලයි. මම සිනමා කර්මාන්තයට සම්බන්ධ වෙලා වසර 40කට වැඩි අත්දැකීමක් තුළ මේ චිත්‍රපටයේ සමනිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. මේට පෙර චිත්‍රපට දෙකක සමනිෂ්පාදකවරයෙකු සම්බන්ධ වෙලා යම් චිත්‍රපට නිෂ්පාදන කටයුතු පිළිබඳ යම් දැනුමක් ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටය ඇත්තටම ලංකාවේ සිනමා කර්මාන්තයට අමුතු දෙයක් වේවි. මොකද මෙහි චිත්‍රපට නිෂ්පාදනය කරනකොට අධික පිරිවැය දැල්ලා චිත්‍රපට නිෂ්පාදනය කිරීම වෙනුවට අපි ජ්‍යෙෂ්ඨ සහ දක්ෂ සහ ජනප්‍රිය කලාකරුවෝ යොදාගෙන ඉතාමත්ම අඩු පිරිවැයකින් මේ නිෂ්පාදනය අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මම ඒ සාර්ථක ප්‍රතිඵල අපි කරගෙන යනවා. ඊට අමතරව මේ චිත්‍රපටය තුළින් අපි නව ආධුනික අයට හැකියාව දීලා තිබෙනවා. විශේෂයෙන්ම සසිනි කාංචනා කුමාරසිංහ එතකොට තුෂාරි ඔයාගේ අලුත් ඉරේස් මදුසංකරණසිංහ සඳුරන් ඔයාගේ අලුත් කණ්ඩායමක් මේ චිත්‍රපටයෙන් තුලින් අපි සිනමාවට හඳුන්වලා දෙනවා. ඒකත් අපි ලබන ජයග්‍රහණයක්. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටයේ සාර්ථක චිත්‍රපටයක් බවට පත් වෙලා ලංකාවේ දැනට සිනමා ශාලාවලින් බැහැර යන ප්‍රේක්ෂකයෝ අපි සිනමා ශාලාවට ඇදගෙන ලංකාවට දීප්තිමත් සිනමාවක් ලබා දීමට මේ චිත්‍රපටය බොහොම ඉහළ වෙයි. මම හිතන්නේ හැමෝටම බලන්න පුළුවන් මේක ලොකු පොඩි ભેදයක් නැතුව හැමෝටම නරඹන්න පුළුවන් හැමෝටම හොඳට විඳින්න පුළුවන් ගණේ චිත්‍රපටියක්. මොකද අද ගොඩක් වෙලාවට බිහි වෙන්නේ නැත්තේ එක රැලි තියෙනවා මෙහෙමයි කියලා. නමුත් මම හිතනවා මේකේ ඒ හැම දෙයක්ම කැටි වෙලා තියෙන හාස්‍ය වැඩියෙන් තියෙන හැමෝටම බලන්න පුළුවන් පොඩි ආදර්ශමත් චිත්‍රපටියක් කියලා. ඒ වගේම තමයි මේක කලාව තමයි මූලික බේස් එක වෙලා තියෙන්නේ. මේ අධ්‍යක්ෂකවරයෙක් නලු නිලියන් ඒ වටා යන්නේ. ඉතින් ඒ වගේම මෙහෙට නිෂ්පාදනයෙන් දායක වෙනවා මහත්මීන් 4-5 දෙනෙක්ම මම එතුමාලාවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. මොකද ඔවුන් නිෂ්පාදනය කරන නිසා තමයි මෙවැනි චිත්‍රපටියක් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න ලැබෙන්නේ. අපිට රංගනයෙන් දායක වෙන්න ලැබෙන්නේ. මම හිතන්නේ ඉතාමත් මේ දැන් හාස්‍ය කැටි කරගත්ත චිත්‍රපටි කාලෙන් කාලෙට එනවා. හොඳ චිත්‍රපටි බිහි වෙලා තියෙනවා. මම හිතන්නේ මේකත් ඒ වගේම හැමෝටම නරඹන්න පුළුවන් හැමෝටම විඳින්න පුළුවන් ඉතාමත්ම හොඳ ගණේ ජනප්‍රිය ගණේ චිත්‍රපටියක් වේවි. මිනිස්සු මේක බලාවි කියලා හිතනවා. මොකද ඒ තරම් ලස්සනයි සුන්දරයි හැම දෙයක්ම මේ චිත්‍රපටියේ කැටි වෙලා තිනවා. මම හිතන්නේ අපිට කතා කරන්න පුළුවන් වේවි මේක තිරගත වුණාට පස්සේ මීටත් වඩා කියලායි මම හිතන්නේ. ටයිටැනික් ෂොට් එක. හරි